මේ මෙනුව එකට මන් තරමට ඔයාලත් ගොඩාක් ආසයි කියලා මට විශ්වාසයි. මේක හදන විදිය අපි බලමුද? මුලින්ම පෑන් එකට තෙල් ටිකක් දැම්මා. තෙල් ටිකක් දාලා ඒකට සුද්ද කරගත්තු ඉස්සු ටික දැම්මා. ඉස්සු ටික දාලා පොඩ වෙලාවක් තෙලේ එහෙට මෙහෙට කර කර බැදගත්තා. ඊට පස්සේ ඒකට කහ කුඩු තේ හැඳි කාලකුයි, ගම්බිරිස් කුඩු තේ හැඳි එකකුයි, ලුණු කුඩු තේ හැඳි භාගෙකුයි දාලා හොඳට කලවම් කර කර ඉස්සු ටික බැදගත්තා. ඊගාවට චූටියට කපාගත්තු සුදු ලුණු බික් දෙකකුයි රම්පෙ ටිකකුයි එකතු කරා. මට කරපිංච නැති නිසා මං කරපිංච දැම්මේ නැහැ. ඊට පස්සේ ලුණු ගෙඩියක් කෑලි වලට කපලා ඒකත් එකතු කරා. හොඳට පොඩ වෙලාවක් කලවම් කරලා තව ගම්බිරිස් කුඩු තේ හැඳි එකකුයි ලුණු කුඩු තේ හැඳි භාගෙකුයි දාලා ආපහු හොඳට ලුණු ටික තැම්බෙන්න තිබ්බා. ඊට පස්සේ කෑලි මිරිස් කුඩු වලින් තේ හැඳි දෙකක් එකතු කරේ. හොඳට කලවම් කරලා තක්කාලි ගෙඩියක් පොඩියට කපලා ඒකත් එකතු කරලා කලවම් කරා. තක්කාලි ටික තැම්බෙනකම් පොඩ්ඩ වෙලාවක් කලවම් කර කර උයාගෙන ඊට පස්සේ ලිප වැහුවා. ඊගාවට හදාගත්තේ පරිප්පු එක. පරිප්පු එක හදන විදිය වීඩියෝ එකේ පේන්න තිබ්බට මම ඒක හදන විදිය ඔයාලට කියන්නේ නැහැ. මොකද ඉතින් මන් දන්නවා මගේ කැම පිටුවේ මට වඩා රසට පරිප්පු යන අය ඉන්නවා කියලා. පරිප්පු ටික තැම්බෙන්න ලිපෙන් තියලා මං පොල් සම්බෝලේ හදන්න ගත්තා. පොල් ටිකට කපපු ලුණු ටිකක් එකතු කරලා තක්කාලි පොඩ්ඩකුත් දාලා ලුණු කුඩු ටිකකුයි ගම්බිරිස් කුඩු ටිකකුයි මිරිස් කුඩු තේ හැඳකුයි කෑලි මිරිස් කුඩු තේ හැඳි තුනකුයි එකතු කරලා උම්බල කඩවලිනුත් පොඩ්ඩක් දාලා දෙහි ඇඹුල් යුෂ ටිකකුත් දාලා හොඳට අතින් ඇනුවා. විනාඩි 5ක් විතර ඇනුවා. ඔන්න රසම රස පොල් සම්බෝලයකුත් තියෙනවා. ඔය අතරේ පරිප්පු වලට මම පොල් කිරිත් එකතු කරා. පරිප්පුව හිඳීගෙන එද්දි පොල් කිරි දාලා කලවම් කරලා ලුණුත් තේ හැඳි එකක් දාලා කලවම් කරලා පොඩ්ඩ වෙලාවක් උතුරන්න තියලා ලිප වැහැව්වා. ඊට පස්සේ උයාපු දේවල් පයිරෙක්ස් කන්ටේනර් වලට දැම්මා. උයපු භාජන ටික ඉක්මනට හොදන්න ඕන හින්දා. මේ පයිරෙක්ස් භාජන වලට උණුවෙන් කෑම දැම්මට මුකුත් වෙන්නේ නැහැ. මේ වීදුරු වර්ගය අවන් එකට දාන්නත් පුළුවන්. ඔන්න දැන් මගේ බත් එක වෙදෙනවා. පොල් සම්බෝලයි, ඉස්සොයි, පරිප්පුයි. හැබැයි මේ මෙනු එක ඔක්කොම එකම පාට. කොළ පාටක් පේන්නවත් නැහැ. ඒ වුණාට මේ මෙනු එක රසම රසයි. මේ පුංචි මෙනු එක හදන්න මට පැයක්වත් ගියේ නැහැ. ඒ තරම් ඉක්මනට හැදුවා. ඔයාලට තේරෙනවනේ ඉතින් මේ වගේ ජාති තුනේ ලේසි මෙනු එකක් හදන්න වැඩි වෙලා යන්නේ නැහැ කියලා. කුස්සියත් මං ඉක්මනට අස් කරලා ඊට පස්සේ මගේ ඒප්‍රන් එකත් ගලවලා ඒ අදාළ තැනින් තියලා නිදහසෙන් කෑම ටික කෑවා. ඔන්න අද මම කනකටත් පුංචි වීඩියෝ එකක් ගත්තා. ගොඩක් ස්තුතියි මාව අහන් හිටියටයි බලන් හිටියටයි. ඉස්සෝ ලස්සනම හෂේගේ පිඟානේ ඉන්නකොට